ආයුර්වේද සම්බන්ධව මාත් පොඩ්ඩක් කියන්න මොකද මගේ අමාත්‍යාංශේ මේ එතකොට ආයුර්වේදය දැන් අපි දන්නවා වෙස්ටර්න් ඒ වල ෆාමසි එක තියෙනවානේ. එතකොට ෆාමසිස් කෙනෙක් ඉන්න ඕන අනිවාර්යයෙන්ම ෆාමසි. අපි දැන් ෆාමසිස්ලා නැති ෆාමසි එකකටවත් ලයිසන් දෙන්නේ නැහැ. ඒ වගේම ආයුර්වේද පනත අනුව ආයුර්වේද බෙහෙත් විකුණන ඕනම තැනක ආයුර්වේද වෛද්‍යවරයෙක් ෆිසිකලි සිටිය යුතුයි. ඒ මොහොතේ සිටිය යුතුයි. වෛද්‍යවරයා නැත්තම් වහලා දාන්න ඕන. එතකොට ওই යම් කිසි තැනකට අපි ලයිසන් එකක් දීලා තින්නම් අනිවාර්යයෙන්ම ආයුර්වේද වෛද්‍යවරයෙක් ඉන්න තැනකට තමයි ලයිසන් එක දීලා තියෙන්නේ. එතකොට ආයුර්වේද වෛද්‍යවරයෙක් දැන් ওই අරපු හැම තැනකම ආයුර්වේද වෛද්‍යවරයා වගකිය යුතුයි. ඒ කියන්නේ අර දැන් ආයුර්වේදයේදී අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරන් ආව කියලාම දෙන්නත් බෑ. ඒක අර වෛද්‍යවරයා නැවත පරීක්ෂා කළ යුතුව තිබෙනවා. ඒ කියන්නේ වෙන වෛද්‍යවරයෙක් දෙන තුන්ඩුවක් වුණත් නැවත පරීක්ෂා කළ යුතුව තියෙනවා මේ වෛද්‍යවරයා. ඊට අමතරව මේ වෛද්‍යවරයාටත් පුළුවන් තමන්ගේ අභිමතය විදිහට දෙන්න. නමුත් අභිමතය කියන එක තැනකදී නවතිනවා. මොකද ඒක කෙනෙක් ඇබ්බැහි වීමට සලස්වන එකක් නම් ඒ බෙහෙතක් නම් ඔහුගේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ආචාර ධර්ම අනුව අපිට ක්‍රියා කරන්න පුළුවන්. එතකොට එහෙම එකක් ආවට පස්සේ ආයුර්වේද වෛද්‍ය සභාව තියෙනවා. අපි එහෙම එන කම්ප්ලේන් අපේ අමාත්‍යාංශයට එවනවා නම් අපි ආයුර්වේද වෛද්‍ය සභාවට දාලා ඉවර වෙලා ඒ වගේ ඇබ්බැහි වෙන දේවල් වෙළඳ පරමාර්ථයෙන් විකුණන අයගේ ලයිසන් එක කැන්සල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු තවදුරටත් වෛද්‍යවරයෙක් නොවන විදිහට ඉරේස් කරලා දාන්න පුළුවන් නම. ඒක නිසා අපිට එහෙම අමාත්‍යාංශ විදිහට එහෙම හැකියාවක් තියෙනවා. ඒක නිසා කරුණාකරලා එහෙම ස්ථාන තියෙනවා නම් අපිටත් දැනුම් දෙන්න. අපිට නීතියෙන් අපේ අමාත්‍යාංශය යටතේ අපිට ඔහුගේ නමත් කැන්සල් කරලා දාලා වෛද්‍ය සභාවට දාලා ඒ වගේම මේ කොහොමත් ඒ විදිහ කම්ප්ලේන් එකක් ආවොත් අපි එතනට තවදුරටත් බලපත්‍ර ලබා දීම නවත්තන්න පුළුවන්. අනික තමයි ওই ආයුර්වේද ඖෂධ සම්බන්ධව මෑතකදී අපි නිරීක්ෂණය කරපු කාරණේ තමයි විශේෂයෙන්ම ජනමාධ්‍ය හරහා බොරු දැන්වීම් දානවා. අරක හොඳ කරනවා, මේක හොඳ කරනවා, දියවැඩියාව සම්පූර්ණයෙන්ම හොඳ කරනවා. ඒ විදිහට සම්පූර්ණයෙන්ම මිනිස්සු මුලා කරන වැරදි අවබෝධ දානවා. ඒ වගේම කාමේශ්වරී පානය එහෙම කියලා කෙලිම ගංජා විකුණනවා. එතකොට ඒ සම්බන්ධව අමාත්‍යාංශය අපි නීති නිලධාරීන්ට කියලා තියෙන මේ පිළිබඳ හොයලා බලලා අපිට වාර්තාවක් දෙන්න කී ඒ සියලුම වෙලෙන් දැන්වීම අපි බොහොම මෑතකදී නවත්තන්න ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම යම් කිසි පුජ්‍යලයක් සමාජ මාධ්‍ය යොදාගෙන ඒ විදිහ ප්‍රචාර කරනවා නම් ඒවටත් අදාළ නීතිමය ක්‍රියාමාර්ග තදින්ම ගන්න බලාපොරොත්තු වෙනවා.